Hello lamai, welcome to my YouTube channel. ඉතින් අද මං ඉන්නේ අක්කිගේ බෝඩිමේ. හොස්ටල් එකේ මගේ යාළුවෝ ඔක්කොම ඊයේ ගෙදර ගියා. ඉතින් මට තනියම ඉන්න බෑනේ. ඒක හින්දා මම අක්කිගේ බෝඩිමට ආවා. ඉතින් මෙතනට ලස්සන view එකක් තියෙනවා. බලන්නකෝ. ඉතින් මම වතුර ටිකක් එහෙම බීලා දැන් ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලත් එනවද මාත් එක්ක යන්න? බලමු මං කොහෙද යන්නේ කියලා. ඉතින් මම රෙඩි වෙලා ඉවරයි. ඒත් අපි දෙන්න තාම හිතුවේ නෑ කොහෙද යන්නේ කියලා. බලමු. අපි දෙන්න තාම බ්‍රෙක්ෆාස්ට් ගත්තෙත් නැහනේ. අපි ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එහෙමත් අරගෙන බලමු කොහෙද යන්නේ කියලා. බලන්නකෝ මේ කවුද ඉන්නේ කියලා. බලන්නකෝ එයාගේ ලස්සන. ඉතින් අපි දෙන්න මේ යන්නේ උදේට මොනවා හරි කන්න. ඉතින් මෙහි ලස්සන ක්ලීන් කැෆේ එකක් තියෙනවා එවරිඩේ කියලා. අපි ඒකට ආවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි දෙන්න චිකන් රෝල් දෙකකුයි මට හොට් මයිලෝ එකකුයි අක්කිට නෙස්කැෆේ එකකුයි ගත්තා. ඉතින් අපි කාලා හම්බෙමු. මේ කැෆේ එකේ කේක්ස් නම් මම highly recommend කරනවා. ඔයාලා දෙහිවල අවට ඉන්න කෙනෙක් නම් ඇවිත් try කරලා බලන්න. ඉතින් අපි දෙන්න breakfast අරන් ඉවරයි. අපි දෙන්න decide කරා අද OGF යනවා කියලා. ඉතින් අපි දෙන්න බස් එකක් එනකන් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. Finally after 20 minutes බස් එකක් ආවා. අම්බෝ අවුවේ ඉඳලා මට නම් එපා වුණා. ඉතින් අපි දෙන්න දැන් OGF යන ගමන් ඉන්නේ. ඔන්න අපි ආවා. බස් එකේ ඇවිල්ලා අපි දෙන්නට පොඩ්ඩක් ටයර්ඩ්. ඉතින් අපි දෙන්න චුට්ටක් ෆ්‍රෙෂ් වෙලා ඊළඟට ආවා ස්පා සැලෝන් එකේ අවුරුදු ගැලරි එකට. ඉතින් මේක හරිම කලර්ෆුල්, හරිම ලස්සනයි, ඒ වගේම සුවඳයි. මෙතනින් ඕනිම දෙයක් අපිට try කරලා බලලා තව details අහගෙන අරගන්න පුළුවන්. ඉතින් මෙයාලා අපිට කලර් කරන්න කලර් පෙන්සිල්ස් එක ආර්ට්ස් ටිකක් තියලා තිබුණා. ඉතින් මගේ ඇතුලේ ඉන්න චූටි බබා එළියට ආවා. චූටි බබාලට විතරක් නෙවෙයි ලොකු බබාලටත් මෙතනට ඇවිත් මේවා කලර් කරලා අපේ mental health එක improve කරගන්න පුළුවන්. शायद कभी न कह सकूं मैं तुमको कहे बिना समझ लो तुम शायद मेरे ख्याल में तुम एक दिन. ඊළඟට අපි ගියා ලක් ආකේඩ් එකට. ඒක ඇත්තටම මට කියන්න තේරෙන්නේ හරිම ලස්සනයි. ඒක ඇතුළට ගියාම මට නිකන් ශ්‍රී ලංකන් ෆීලින් එකක් දැනෙනවා. මම මෙයාලගෙන් පර්මිෂන් ඉල්ලගෙන මෙතන වීඩියෝස් ටිකක් ගත්තා. මොකද සමහර තැන්වල අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න ඇලව් කරන්නේ නෑනේ. ඒ හින්දා මම මුලින්ම මෙයාලගෙන් අහලම ෆොටෝස් වීඩියෝස් ටික ගත්තා. ඊට පස්සේ අපි දෙන්න ගියේ කොහෙද බලන්නකෝ. ඊළඟට අපි දෙන්න ආවේ ප්ලේ ඒරියා එකට. ඉතින් මෙතන අපි ගොඩක් වෙලා ප්ලේ කරා. කොච්චර ප්ලේ කරාද කියනවා නම් මගේ අත් දෙකයි දන හිස් දෙකයි ඔක්කොමත් තුවාල කරගෙන පණ ගිහින් තමයි එළියට ආවේ.
ඊළඟට අපි කියා ටෙඩි කෙනෙක් ගන්න. මම නම් ෆස්ට් ඇටෙම්ප් එකෙන්ම ෆේල් වුණා. ඒත් මං ආයෙත් පාරක් try කරා, දෙකම ෆේල්. කමක් නැහැ, මට ආයෙත් try කරන්න හිතුණා. ඒත් ඇත්තටම මට හිතුණා ඊට වඩා ඒ සල්ලි වලින් වෙන මොකක් හරි කරන්නම් කියලා මං ආවා එන්න. මේ ඔක්කොම ටික කරලා ඉවර වෙද්දී දවල් 12:00 විතර වුණා. ඉතින් අපි දෙන්න ෆුඩ් කෝට් එකට ආවා අපේ ලන්ච් එක ගන්න. ඉතින් අපි දෙන ලන්ච් ගත්තේ KFC එකෙන් ඕඩර් එක දාලා ඕඩර් එක එනකන් අපි දෙන්න ටික වෙලාවක් බලාගෙන හිටියා. ඉතින් අපේ ඕඩර් එක ආවා. අපි දෙන්න ඕඩර් කරේ චිකන් බිරියානි දෙකකුයි ක්ලාසික් ස්නැකර් එකකුයි. බිරියානි දෙක කාලි ඉවර වෙද්දී නම් හොඳටම බඩ පිරලා තිබ්බ නිසා ස්නැකර් එක ටේක් අවේ ගත්තා. ඊට පස්සේ ඩිසර්ට් එකට සන්ඩේ ගත්තා. අකි ගත්තේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක, මම ගත්තේ චොක්ලට් ෆ්ලේවර් එක. ඇත්තටම හරිම රසයි, මගේ ෆේවරිට්. ඉතින් අපි දෙන්න ලන්ච් අරගෙන මූවි එකක් බලන්න යන්න හිතුවා. මේ දවස්වල වයිරල් යන මූවි එකක් තියෙනවනේ නෙළුම් කුළුණ කියලා. ඉතින් අපි දෙන්න ඒක බලන්න යන්න හිතුවා. ඉතින් ටිකට්ස් උත් අරගෙන අපි දැන් මේ යන්නේ මූවි එක බලන්න. ඇත්තටම ළමයි ඒ මූවි එක නම් හරිම ෆනි. ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ. ඉතින් දවසේම එක එක වීඩියෝස් අරගෙන මගේ ෆෝන් එකේ බැටරි බහලා තිබ්බේ. ඉතින් අපි දෙන්න ගියා ෆෝන් එක ටිකක් charge කරගන්න. ෆෝන් එක charge කරගෙන මගේ ෆේවරිට්ම ප්ලේස් එකට ගියා. මං මේ ලෝකේ කන්න කැමතිම කෑම මොකක්ද ඇහුවොත් ඒ තමයි ක්‍රේප්ස්. ඉතින් අපි දෙන්න නටෙලා ඇන් ස්ට්‍රෝබෙරි ක්‍රේප් එකයි ස්ට්‍රෝබෙරි බේස් බනානා ක්‍රේප් එකකුයි ඕඩර් කරා. ඕඩර් එක අරගෙන මේ කන ගමන් තමයි ඉන්නේ. අනේ ඒකේ රස මට කවදාවත් කෑවට එපා වෙන්නේ නැති කෑමක් තමයි ක්‍රේප්ස් කියන්නේ. ඉතින් මම මගේ එක කාලේ ඉවර වෙලා අක්කිගේ එකක් try කරලා බැලුවා. ඉතින් අපි එන්න තමයි හැදුවේ. ඊට පස්සේ මට මැජික් කෝන් දැක්කම කන්න හිතුණා. මොකද මම ඊට කලින් මැජික් කෝන් කාලම නැහැ. මම මයෝවෙත් මැජික් කෝන් එක ගත්තා. ඒක හරිම රසයි. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක සන්සෙට් එක බලන්න ගෝල් ෆේස් එකට ආවා. ඇවිල්ලා ලස්සන වීඩියෝස් ටිකක් එහෙම අරගෙන ආයෙත් ගෙදර එන්න තමයි ලේස්ති උනේ. ඉතින් අපි දෙන්න ආයෙත් බස් එකේම එන ගමන් තමයි ඉන්නේ. මට නම් හරිම මහන්සි. අපි මෙහෙට එද්දී වහිනවා. ගොඩක් හයියෙන් වැස්සේ නැහැ, ටිකක් වැස්සා. ඉතින් අපි දෙන්න තෙමි තෙමීම ආවා. එක එක දේවල් කාලා බඩ පිරලා තියෙන නිසා රැට මුකුත් කන්න බෑ. ඒ හින්දා අපි නූඩල්ස් දෙකකුත් අරගෙන ආයෙත් අකිගේ බෝඩිමට ආවා. අනේ මට හරිම මහන්සි ළමයි. ආපු ගමන් වීඩියෝ එක එඩිට් කරන්න ගත්තා. බ්ලොග් එකේ අඩුපාඩු ඇති. ඒකට සෝරි. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.